ආයුබෝවන් කියලා පිළිගන්නවා ජීවා සිම්පල් ලයිෆ් YouTube channel එකට. එහෙනම් එන්නකෝ මගේ උපන්දිනේට මගේ අතින්ම හදපු රසම රස කේක් එක හදන්නේ කොහොමද කියලා ඔයාලටත් පෙන්නන්න. මටත් වඩා මගේ පොඩි දෝනි ටෝනි වුණා මගේ උපන්දිනේටත් ලස්සන කේක් එකක් හපන්න. හැපි බර්ත්ඩේ අම්මා කියලා ලස්සනට හදලා පාට කරලා දුන්නෙත් එයා. එහෙනම් අපි බලමු කොහොමද මේ කේක් එක හදන්නේ කියලා. කේක් හදන්න ගන්න පිටි, බටර්, සීනි, බිත්තර කියන ප්‍රධාන අමුද්‍රව්‍ය හතර අපි ග්‍රෑම් 275 ගානේ තමයි අද අරගන්නේ. සීනි ටික හොඳට කුඩු කරලා තමයි මම අරගත්තේ. ග්‍රෑම් 275ක් වෙන බිත්තර 5ක් මට ඕනේ වුණා. මේ තියෙන්නේ කෝන්ෆ්ලවර් ග්‍රෑම් 25ක්. වැනිලා තේ හැඳි 1/4කුයි බේකින් පවුඩර් තේ හැඳි 1/4කුයි අපිට ඕන වෙනවා. පාන් පිටි ග්‍රෑම් 275න් ග්‍රෑම් 25ක් අයින් කරලා කෝන්ෆ්ලවර් ග්‍රෑම් 25 එකතු කරගන්න ඕන. මේ එකතු කරන්නේ බේකින් පවුඩර් තේ හැඳි 1/4ක්. මේ මිශ්‍රණය 3 පාරක් විතර හලා ගන්න ඕන. වතුර නැති වෙන්න අත් දෙක හොඳට පිහදාලා මේ මං කරන විදිහට අපිට කහමද ටික වෙන් කරගන්න පුළුවන්. කහමද වෙන් කරගන්න විවිධකම අත්හදා බලපු මට මේ ක්‍රමය සාර්ථකයි කියලා හිතෙනවා. වෙන වෙනම කඩලා හොඳ නරක බලලා ගත්ත බිත්තර ටික තමයි මේ එක භාජනයක තියෙන්නේ. කාමර උෂ්ණත්වයේ විනාඩි 5ක් 10ක් තියාගත්ත බටර් ටික අපි මුලින්ම බීට් කරමු. බීටර් එකේ වේගය හරි මැදට දාලා තමයි මම මේ බීට් කරන්නේ. අපි මේ බටර් ටික ලා කහ පාට වෙනකන් හොඳට බීට් කරගන්න ඕන. කුඩු කරගත්ත සීනි ටික පොඩ එකතු කරන ගමන් අපි මේ ටික හොඳට බීට් කරගමු. දරුවන් වෙනුවෙන්, දෙමව්පියන් වෙනුවෙන් යුතුයකම් ඉටු කරමින් ගත කරන මේ කාර්යබහුල අවධියේ අපි වෙනුවෙනුත් වෙලාවක් වෙන් කරගන්න ඕන. අනිත් අයගේ විශේෂ අවස්ථා සතුටින් සමරන්න උනන්දු වෙන අපි අපේ දවසත් සතුටින් සමරන්න ඕන. සීනි ටික හොඳින් බීට් කළාට පස්සේ කහමද එකින් එක දාලා අපි මේ ටිකත් හොඳට බීට් කරගන්න ඕන. දැන් අපි එකතු කරන්නේ වැනිලා. වැනිලා තේ හැඳි 1/4ක් තමයි මම මේ විදිහට එකතු කරගත්තේ. ඔන්න අපි සුදු මද ටික බීට් කරන්න තමයි මේ හදන්නේ. බීටර් එක හොඳට පිරිසිදු කරලා හොඳට තෙත මාත්තු කරලා තමයි සුදු බිත්තර අපි බීට් කරන්න ගන්නේ. මෙන්න මේ වගේ ගානට බීට් කරගත්තාම හොඳටම ප්‍රමාණවත්. දැන් අපි හදාගත්ත බැටර් එකට සුදු මද පොඩ එකතු කරගමු. දැන් අපි බීටර් එක පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට හිමීට මේ සුදු මද ටික මිශ්‍රණයට හොඳින් කලවම් කරගන්නයි ඕන. දැන් අපි පිටි ටිකත් පොඩ දාලා හොඳින් කලවම් කරගනිමු. පිටි මිශ්‍රණයට එකතු කරගත්ත කෝන්ෆ්ලවර් වලින් කේක් එක රසවත් වෙනවා වගේම සොෆ්ට් ගතිය තවත් වැඩි වෙනවා. කෝන්ෆ්ලවර් නැති අය පාන් පිටි ග්‍රෑම් 275ක්ම අරගන්න. ඔන්න අපි බැටර් එක හදාගෙන ඉවරයි. දැන් අපි කේක් ට්‍රේ එක ලැහැත්ති කරගමු. තෙල් කඩදාසි නැති දවසට ඩිමයි කොළ හාෆ් ෂීට් උනත් මම මේ විදිහට අරගන්නවා. ට්‍රේ එකේ සයිස් එක කොලේට මේ විදිහට මාක් කරගෙන පොඩි ඉඩක් තියලා අපි මේ රවුම කපා ගන්න ඕන. කේක් එක බේක් වුණාට පස්සේ වටේට කඩතුළු හිටින්න නැති වෙන්න ලස්සනට කේක් එක ගන්න ඕන නම් අපිට මේ දාන කොලේ හරියටම දාගන්න වෙනවා. තෙල් කඩදාසි නැතුව අනිත් කඩදාසි ගන්නවා නම් මෙන්න මේ වගේ හොඳට බටර් ටිකක් ගාලා හොඳට ට්‍රේ එකට මේ කොලේ අලව ගන්න ඕන. මේ බලන්නකෝ. කේක් බැටර් එක කොටස් දෙකකට බෙදලා රතු පාටයි කොළ පාටයි කලරින් චුට්ටක් දාලා කලර් කරලා තමයි මම කේක් එක බේක් කරගන්න හදන්නේ. මේ කලර් කරගත්ත බැටර් දෙක දෙසරකට තමයි මම බේක් කරගන්නේ.
සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 35ක් වගේ යනකොට අපිට කේක් එක ගන්න පුළුවන්. මම කොටස් දෙකකට මේ කේක් එක බේක් කරගන්න එක හේතුවක් තියෙනවා. සමහර වෙලාවට මම කේක් බැටර් එක සම්පූර්ණයෙන්ම මේ ට්‍රේ එකට දාලා බේක් කළාම උඩින් පැලීලා අපිට ගොඩාක් කේක් අපත යවන්න වෙනවා. මේ බලන්නකෝ මේ විදිහට ග්‍රෑම් 500 බේක් කළාම කේක් එකේ අපත යවන්න දෙයක් නැහැ. අනිත් කේක් එකත් බේක් වෙන ASCII මම අයිසිං ටික හදාගත්තා. අයිසිං සුගර් ග්‍රෑම් 225ට බටර් ග්‍රෑම් 75ක් දාලා තමයි අයිසිං සුගර් මිශ්‍රණය හදාගත්තේ. අයිසිං සුගර් ටික එකතු කරගන්න කලින් හොඳට මේ අයිසිං සුගර් ටික හලලා ගන්න. අඩු අයිසිං ප්‍රමාණයකින් ලස්සන කේක් එකක් හදන්නයි මට ඕන උනේ. අඩු අයිසිං ප්‍රමාණයක් වුණාට හදපු කේක් එක හරිය රසට තිබුණා. අයිසිං ගොඩාක් තියෙනකොට අපේ අම්මා හැම කන්න කැමති නෑ. හැබැයි මේ කේක් එකට නම් හොඳ ඉල්ලුමක් තිබුණේ. ඔන්න අපි අයිසිං එක හදාගෙන ඉවරයි. කේක් එක හොඳටම නිමුණට පස්සේ තමයි අපි කේක් එක අයිසිං කරගන්න ඕන. කේක් එක මේ විදිහට ලෙවල් කරලා අයිසිං සුගර් පොඩ්ඩක් මේ විදිහට ගාලා අපි කේක් එක එතන තියාගන්න ඕන. අයිසිං ටිකක් උඩමතු පිටට දාලා මෙන්න මේ විදිහට වටේටම හොඳට තවර ගන්න ඕන. දැන් අපි ඊළඟ කේක් කොටසත් මේක උඩින් තියාගන්න ඕන. දැන් අපිට තියෙන්නේ සම්පූර්ණ කේක් එකම අයිසිං වලින් කවර් කරගන්න. කේක් එක පේන්නේ නැති වෙන්න අයිසිං වලින් කවර් කරගත්තට පස්සේ අපි මෙන්න මේ කේක් එකේ වගේ ලස්සනට මල් ටිකක් දාගන්නයි තියෙන්නේ. මේ මල් වලට කොළ වලට යන්නේ හරිය අඩු අයිසිං ප්‍රමාණයක්. මේ හැපි බර්ත්ඩේ අම්මා කියලා බබා තමයි හදලා තියෙන්නේ. එයා මේ ටික හදලා තියෙන්නේ පාන් පිටි වලින්. එයා ඒක ලස්සනට පාට කළා. මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එහෙනම් අපිට ගිහින් එන්න. ලස්සන වීඩියෝ එකකින් ආපහු හම්බ වෙමු.